අවුරුදු 45ට වැඩි වුණොත් ඔස්ට්‍රේලියාවට TR හෝ PR දාන්න පුළුවන්ද? මේක අපේ සෝෂල් මීඩියා වල කමෙන්ට් එකකට අහලා තියෙන ප්‍රශ්නයකට දෙන උත්තරයක්. මොකක්ද ඔයගොල්ලෝ හිතන්නේ? අවුරුදු 45ට වැඩි නම් ඔස්ට්‍රේලියාවට TR හෝ PR ගන්න පුළුවන්ද බැරිද? මේක හොඳ උත්තරයක්. පුළුවන්කම තියෙනවා වීසා එක අනුව, සමහර වෙලාවට ඔකියුපේෂන් එක අනුව, සමහර වෙලාවට රීජන් එක අනුව. හුඟක් ඔකියුපේෂන්ස් තියෙන්න පුළුවන් මේ ඒජ් ලිමිට් එක අර අපි හැමෝම දන්න සාමාන්‍ය ස්කිල්ඩ් මයිග්‍රේෂන් 45 එකෙන් කට් වෙනවනේ. ඒජ් ලිමිට් එක තියෙනවනම් PR දාන්න බෑනේ. නමුත් හුඟක් ඔපචුනිටිස් තියෙන්නට පුළුවන්. කොහොමද ඒක කරගන්නේ? හොඳයි. මෙහෙම ඒක කරන්න තියෙන්නේ. එක ක්‍රමයක් තමයි 482 වීසා එකට ඒජ් ලිමිට් එකක් නැහැනේ. ඒ කට්ටිය ඒක උඹට දන්නවද නැද්ද දන්නේ ඒජ් ලිමිට් එකක් නැහැ. නමුත් 482 එක කියන්නේ ටෙම්පරරි වීසා එකක්. ඇත්තටම මේ වීසා එක හොඳයි. එක ක්‍රමවේදයකට දානවා නම් 482 එකෙන් PR එක ලබා ගන්න. කොහොමද මේක කරන්නේ? ඔස්ට්‍රේලියාවේ තියෙනවා වීසා වර්ගයක් Designated Area Migration Agreement කියලා. ඒ වගේම ඒක යටටට වැටෙන්නේ මේ ඩාමා කියලා අපි කෙටියෙන් කියන්නේ. ඩාමා තියෙන්නේ මේ Labour Agreement කියන කොට්ටාසය යටතේ. එතකොට මේ Labour Agreements කීපයක්ම තියෙනවා. ඒකෙන් එකක් තමයි මේ Labour Agreement කියන්නේ. දැන් මේක ඉතාමත් කොම්ප්ලෙක්ස් ඒරියා එකක් නිසා ඩාම් වෙන්න පුළුවන්, ඩූම් වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සමෙන් අහගන්න. ඔස්ට්‍රේලියාවේ තියෙනවා ඩාමා රීජන්ස්. ඒ කියන්නේ ඩෙසිග්නේටඩ් ඒරියා මයිග්‍රේෂන් යටතේ වීසා දාන්න පුළුවන් රීජන්ස් කීපයක් තියෙනවා. ඒ රීජන්ස් වලට වෙන වෙනම ලිස්ට් තියෙනවා. හරි, උදාහරණයක් විදිහට අපි කියමුකෝ නොදර්න් ටෙරිටරි වල තියෙනවා දැන් ඇවිල්ලා 3 වෙනි ඩාමා එක. ඩාම් වෙනවා, ඩූම් වෙනවා. මේක 3 වෙනි එක. හරි. එතකොට මේකේ සමහර ඔකියුපේෂන්ස් තියෙනවා අවුරුදු 50 වෙන්න පුළුවන්, 55 වෙන්න පුළුවන්. ඒ උදවියට වීසා දැමීමේ හැකියාව තියෙන්නට පුළුවන්. ඉතින් මේකේ තියෙන ක්‍රිටිකල් මේක තමයි හරියට බලන්න ඕනේ තමන්ට සුදුසුකම් සපුරන්න පුළුවන් ඔකියුපේෂන් එක තියෙන ඩාමා රීජන් එක මොකක්ද කියලා. ඒක ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා වෙන්න පුළුවන්, පර්ත් වෙන්න පුළුවන්, නිව් සවුත් වේල්ස් වෙන්න පුළුවන්, බ්‍රිස්බන් වෙන්න පුළුවන්, නොදර්න් ටෙරිටරි වෙන්න පුළුවන්. ඒවවලත් යම් යම් ප්‍රදේශවලට වෙනම ඩාමා තියෙන්න පුළුවන්. ඉතින් මේ ලිස්ට් හොයාගෙන අපේ වෙබ්සයිට් එකේ තියෙන ලිස්ට් දාලා හරි ඒ ලිස්ට් එක හොයාගෙන ඒකේ ඔකියුපේෂන් එක බලලා ඒකට අදාළ විස්තරය බලන්න ඕනේ. ඒජ් එකට දීලා තියෙනවද කියලා 45 හෝ 50 හෝ 55 වෙනකන් PR හෝ TR දාන්න පුළුවන්ද කියලා. ඉතින් මෙන්න මේ වගේ ක්‍රමවේද යටතේ ඔයාට අවුරුදු 45 පැන්නට වීසා දාන්න බෑ කියලා එකක් නෑ. ඇත්තටම වීසා දාන්න පුළුවන්. නමුත් මේකේ තව විස්තර තියෙනවා කියන මම මේ කෙටියෙන් උත්තර දුන්නේ අහන ප්‍රශ්නෙට. අපේ වෙනම වීඩියෝ සීරීස් එක යටතේ වීසා ගැන එක්ස්ප්ලেইন කරන අපි මේ ඩාමා ගැන වෙනම එක්ස්ප්ලනේෂන් එකක් දෙන වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් ඔයගලන්ට වැඩි විස්තර බලන්න පුළුවන්. ඉතින් මම පොරොන්දු වුණානේ අහන්න ප්‍රශ්නවලට අපේ කමෙන්ට් සෙක්ෂන් වල උත්තර දෙනවා කියලා. ඉතින් ඔය කට්ටියටත් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට්ස් වල ඇහුවොත් මට පුළුවන් විදිහට උත්තර දෙනවා. ඒත් එක්කම අපේ channel එකට subscribe කරලා like එකක් දාගෙන ගියොත් ඔය කට්ටියට අප්ඩේට් වෙන්නත් පුළුවන් අපි වීඩියෝ පබ්ලිෂ් කරන වෙලාවට. එහෙනම් ඊළඟ ප්‍රශ්නෙන් හම්බ වෙමු.